cricket from around the cricket world with Mix. ඉතින් අද දවසේදී මුලින්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවධානය යොමු කළොත් අතිශය වැදගත් තරගයක් පැවැත්වුණා දකුණු අප්‍රිකාව සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර වෙලින්ටන්හිදී. South Africa versus New Zealand women's cricket. මේ තරගයේදී කාසියේ වාසිය දිනා ගන්න නවසීලන්ත කණ්ඩායම මුලින්ම පන්දු යැවීමේ කාර්යභාරය තමන් වෙත පවරා ගන්නට තීරණය කරනවා. ඊට පස්සේ දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවට පහර දෙන්නට පිටියට පිවිසෙනවා. ඔවුන් ඉතාමත්ම හොඳ ලකුණු සංඛ්‍යාවක් මේ තරගයේදී රැස් කර ගන්නවා. නියමිත පන්දු වාර 50 අවසානයේදී ඔවුන් ලබා ගන්න ලකුණු සංඛ්‍යාව 346ක් කඩලු 6ක් දැවි. මෙහිදී ඇනිකා බොෂ් ලකුණු 91ක් ලබා ගන්නවා පන්දු 90කදී. ලොරා වුල්වාඩ් ලකුණු 69ක් ලබා ගනිද්දී ක්ලෝඩ් ට්‍රයිඩන් ලකුණු 52ක් නොදවි මේ ඉනිමට එකතු කරනවා. පන්දු යැවීමේදී බ්‍රී ඉලිංග් පන්දු වාර 10යි නිලකුණු පන්දු වාරයක් යවලා ලකුණු 60කට කඩලු 3ක් දවා ගන්නවා. දැන් ලකුණු 346ක් වැනි ලකුණු සංඛ්‍යාවක් එක් දින තරගයකදී ඉතාමත්ම සුවිශේෂී ලකුණු සංඛ්‍යාවක්. මෙය හඹා යෑම ඒතරම් පහසු නැහැ. කෙසේ වෙතත් නවසීලන්ත කණ්ඩායම පිටියට පිවිසෙනවා මේ ලකුණු සංඛ්‍යාව හඹා යන්නට. ඔවුන්ට හැකියාව ලැබෙනවා පන්දු වාර 49යි පන්දු 4ක් තුර ලකුණු 350ක් ලබා ගන්නට කඩලු 8ක් පමණක් දැවි. මෙහිදී ඊටමත්ම විශිෂ්ට පිතිහරබයක නිරත වෙන ඇමේලියා ක ඇය තමයි දැනට කාන්තා එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව වෙන 232ක් නොදවි අයර්ලන්තයට එරෙහි වාර්තා කර තිබෙන ක්‍රීඩිකාව. ඇමේලියා ක මේ ඉනිමේදී පන්දු 139ක් තුල නොදවි ලකුණු 179ක් ලබා ගනිමින් නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යන්නට සමත් වනවා. මේ ලකුණු 350 හඹා යාම කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ හොඳම හඹා යාම ලෙස ඉතිහාසගත වනවා. මීට පෙර ඉන්දීය කාන්තාවන් 2025 ඔක්තෝබර් 30 වෙනිදා ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ලකුණු 339ක් හඹා ගියා. ඔවුන් ලකුණු 341ක් කඩලු 5කට ලබා ගනිමින් තරගය ජය ගන්නට සමත් වුණා. ඉන්පසුව කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා වූ විශිෂ්ටතම හඹා යාම බවට අද දවසේදී පත්වෙනවා නවසීලන්ත කණ්ඩායම මේ දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 347 හඹා යාම. එතකොට ඇමේලියා ක මේ ඉනිමේ විශිෂ්ටම කාන්තාව බවට පත් වෙනවා. විශිෂ්ටතම පිතිකාරිනිය බවට පත් වෙනවා. ඇය ලකුණු 179ක් නොදැවි ලබා ගන්නවා. ඇයට ඉසබෙල් ගේස් ඉතාමත්ම හොඳ සහායක් ලබා දෙනවා. පන්දු 48ක් තුල ලකුණු 68ක් වාර්තා කරගන්නට ඇය සමත් වෙනවා. අයබොංග කාකා මීට පෙර තරගයේදී කඩලු 6ක් දවාගත් ක්‍රීඩිකාව අද දවසේදී පන්දු වාර 10 අවසන් කරනවා ලකුණු 51කට කඩලු 3ක් දවා ගනිමින්. දැන් දකුණු අප්‍රිකා නවසීලන්ත තරගාවලිය 1-1 ලෙස සමතත්වයේ පවතිනවා. අවසන් තරගය මේ කණ්ඩායම් දෙක අතර අවසන් එක්දින ක්‍රිකට් තරගය ලබන සෙනසුරාදා පැවැත්වීමටයි නියමිතව තිබෙන්නේ. IPL 2026 with Mix Cricket. IPL ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඔබට මතක ඇති ගුජරාට් ටයිටන්ස් සහ පංජාබ් කිංස් අතර ඊයේ පැවැත්වුණා. කාසියේ වාසිය දිනාගත්ත පංජාබ් කිංස් කණ්ඩායම මුලින්ම පන්දු යැවීමේ කාර්යභාරය තමන්ට පවරා ගත්තා. ඒ අනුව ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දු වාර 20 අවසානයේදී ලකුණු 162ක් ලබා ගත්තා. කඩලු 6ක් පමණක් දෙවි. ශුභ්මාන් ගිල් ලකුණු 39යි, ජෝස් බට්ලර් ලකුණු 38යි. මීට වඩා වැඩි ලකුණු වාර්තා කරගන්නට කිසිදු පිතිකරුවෙකුට හැකියාවක් ලැබුණේ නැහැ. විජය කුමාර් පන්දු වාර 4 යවනවා ලකුණු 34කට ඔහු කඩලු 4ක් දවා ගන්නට සමත් වෙනවා. පංජාබ් කිංස් කණ්ඩායම මේ ලකුණු 162ක ජයග්‍රාහී ඉලක්කය පන්දු වාර 19යි එක පන්දුවකදී සාක්ෂාත් කරගන්නට සමත් වෙනවා. එහෙමත් නැත්නම් හඹා යන්නට සමත් වෙනවා. කෝප කොනලි ලකුණු 72ක් නොදවි ලබා ගන්නවා පන්දු 44කට මුහුණ දෙමින් 6 පහර 5ක් සහ 4 පහර 5ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. කෝප කොනලි IPL තරගාවලියකට එක්වන ප්‍රථම අවස්ථාව මේ ඕස්ට්‍රේලියාවේ තුන්නිරියව් ක්‍රීඩකයා. කෙසේ වෙතත් පන්දු යැවීමේදී ප්‍රසිද්ධ ක්‍රිෂ්නා පන්දු වාර 4ක් යවනවා ලකුණු 29කට කඩලු 3ක් දවා ගන්නට සමත් වුණා. තරගයේ වීරයා ලෙස සම්මාන ලබන්නේ ඊයේ රාත්‍රියේදී කෝප කොනලි. IPL 2026 with Mix Cricket. අද රාත්‍රී 7:30ට ලක්නෞහිදී ලක්නൗ සුපර් ජයන්ට් සහ දිල්ලි කැපිටල්ස් අතර තරගය ආරම්භ වීමට නියමිතව තිබෙනවා. සෙල්සියස් අංශක 28ක පමණ උෂ්ණත්වයක් තිබෙන්නේ. තනතිරුව පිතිකරුවන්ට ඉතාමත්ම යෝග්‍ය තනතිරුවක්. කෙසේ වෙතත් ලක්නൗ සුපර් ජයන්ට් දෙස අවධානය යොමු කරද්දී රිෂාබ් පාන්ට් නායකයා, ජෝස් ඉංග්ලිෂ්, ඒඩන් මාක්‍රම්, මිචෙල් මාෂ්, මොහමඩ් ෂමි, අන්රික් නොකියා මේ කණ්ඩායමේ නියෝජනය කරන්නට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. නිකලස් පූරන් සහ අර්ජුන් ටෙන්ඩුල්කර්ත් මේ සංචිතයට ඇතුළත් වෙනවා. දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකයා අක්ෂා පටෙල්, කුල්දීප් යාදව් ඔවුන්ගේ ප්‍රධානතම දඟපන්දු යවන්න. ක්‍රිස්ටන් ස්ටබ්ස්, මිචෙල් ස්ටාක්, කේල් රාහුල්, ලුන්ගෙයින් ගිඩි සහ ඩේවිඩ් මිලර් මෙම සංචිතය තුළ ඉන්නවා. ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනා ආරම්භක පිතිකරුවා පැතුම් නිශ්ශංක සහ ප්‍රධානතම වේග පන්දු යවන්නා දුෂ්මන්ත චමීර මේ දෙදෙනාත් බොහෝ විට අද තරගයට ක්‍රීඩා කරන්නට ඉඩකඩ තිබෙනවා.
cricket from around the cricket world with Mix.